ආයිබෝවන් ඔබල සියලු දෙනාටම අද මා කතා කරන්න යන්නේ අපේ තුන්වෙනි ධර්ම සංගායනාව ගැන. මම මීට කලින් සංගායනා වීඩියෝ දෙකක් කරා. එකක් තමයි අපේ පළවෙනි ධර්ම සංගායනා වීඩියෝ එක, අනිත් එක තමයි අපේ දෙවෙනි ධර්ම සංගායනා වීඩියෝ එක. ඉතින් අද මා කතා කරන්නේ අපේ තුන්වෙනි ධර්ම සංගායනාව ගැන. ඉතින් මේ තුන්වෙනි ධර්ම සංගායනාව පැවැත්වුවේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වසර 236කට පසුය. ඒකට හේතු වුණේ අන්‍යාගමික පිරිස් භික්ෂූන් ලෙස වෙස්ගෙන බුද්ධ ශාසනය කීලට කිරීමයි. ඒ වගේම ඒකට මූලිකත්වය ගත්තේ මොග්ගලී පුත්ත මහරහතන් වහන්සේය. ඒ වගේම ඒකට දායකත්වය ගත්තේ ධර්මාශෝක රජතුමාය. ඉතින් මේ සංගායනාවේ ප්‍රතිඵල තමයි අන්‍යාගමික පිරිස් 60,000 බුද්ධ ශාසනයෙන් නෙරපා දැමීම සහ නව රටවල් වලට සසුන රැගෙන යාම. ඉතින් තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම වුණේ. බොහොම ස්තුතියි.